අපිව සිංහරාජයට එකයි යන්න ඉන්න අයියා අපේ ගයි. ඉතින් අපි ඒ අයියගෙන් බලමු මේ සිංහරාජය ගැන අයියා ගැන මේ එක්ස්පීරියන්ස් එකත් එක්ක එයාට මොන වගේ අයිඩියාක්ද මේ සිංහරාජය ගැන තියෙන්නේ කියලා. ඉතින් අයියා ඉතින් මල්ලි ඔයාලා ඇවිල්ලින්නේ සිංහරාජයේ ලංකාගමෙන් බස් එකෙන් ඇතුල් වෙන්න තමයි ඔයාලා ඇවිල්ලින්නේ. ඉතින් මුලින්ම ලංකාගමට දෙන්නේ ඔයාලා සියලු දෙනාට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මේ ලංකාගමෙන් බස් එකෙන් ඇතුල් වුණාම තමයි කිලෝමීටර් 3 මීටර් 400ක් වගේ පොඩි කිලෝ ප්‍රමාණයක් ඇතුව දියාලි 6ක් බලන්න පුළුවන්. එක ළඟ දියාලි 6ක් බලන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ ආරක්ෂිත වන ආනතෙන් දෙපඩක් තියෙනවා. ඒ වගේම පිස්තරපි තියෙනවා. සිංහරාජය ගැන කියනවා සිංහරාජයේ හෙක්ටාර 11187ක ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට කැමති ඇති මේ සාමාන්‍ය සිංහරාජය කියලා නම හැදුණු විදිය දැනගන්න කැමති ඇතිනේ. සිංහරාජය කියලා නම හැදිලා තින්නේ ඉස්සර සිංහරාජයේ සිංහයෙක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඒ සිංහයාගෙන් කාලකදී ගමට කරදර වෙලා තිනවා. ඊට පස්සේ ඉඳලා තියෙනවා ලංකානාද කියන යෝධයෙක්. ලංකගම කියලා නම හැදිලා තින්නේ ලංකානාද කියන යෝධයෙක් හිටපු නිසා. ඊට පස්සේ කාලකදී මේ සිංහයාගෙන් ගමට කරදර වෙන නිසා ලංකානාද කියන යෝධයා මේ සිංහයා ගල් ගහලා මරලා තියෙනවා. ඊට පස්සේ සිංහයෙක් හිටපු නිසා සිංහරාජය කියලා කියනවා. ලංකානාත කියලා යෝධයෙක් හිටපු නිසා ලංකගම කියලා නම හැදිලා තියෙනවා. ඊට පස්සේ දැන් ඔයාලා අහලා තියෙන සිංහගල කියලා. සිංහයා හිටපු ගුහාවට කියන්නේ සිංහගල කියලා. සිංහගල බලන්න යන්නත් ඔයාලට කිලෝමීටර් 7මාරක් වගේ දුර යන්න ඕනේ මෙතන ඉඳලා. හොඳට සිංහරාජය බලලා ඇවිදලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතන ඉඳි අපි 8ටවත් යන්න ඕනේ සිංහගල බලන්න යනවා. එතකොටයි එහෙම උදේ 8ට ගියොත් එහෙම සාමාන්‍යයෙන් අපිට අපෝ කීයේ විදිහට ඉන්න පුළුවන් දේ සිංහගලත් බලලා ඔයාලට ඉන්න පුළුවන් අපිට 8ට විතර මෙතන ටිකක් තුනක් ඔයාලට ඉන්න පුළුවන් 3:00 විතර වගේ වෙද්දි මෙතන එන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔයා රැස්තමේන්තු කරන කාලය කොහොමද කියන්නේ සිංහගලට නැතුව දැන් අපිට මේ දියාලි 6ක් තියෙනවනේ. ඒ 6ට ගිහිල්ලා අපිට පොඩ්ඩක් ඇවිදලා කරලා එතකොට සාමාන්‍ය වෙලාවක් ඉඳලා ඔයා සාමාන්‍ය කොච්චර වෙලාවක් රැස්තමේන්තු කරනවද මෙතෙන්ට අපෝ වෙන්නේ? අපි සාමාන්‍යයෙන් දියාලි අපිට 6 බලන්න යන්නේ පැය 3ක් විතර වගේ තමයි. ඊට පස්සේ අපිට ටයිම් එකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් තරම් එන්ජොයි වෙන්න පුළුවන්. ලාන් ටයිම් එහෙම ඔයාලට කැමති වෙලාවක් ගන්න පුළුවන්. දියාලි ටික බලන්න පුළුවන් පැය 2කමාරක් 3ක් අතර. එතකොට මේකට යන්න ඉන්න ටයිම් එකක් තියෙනවද? ඒ කියන්නේ සිංහරාජයට යන්න කොහොමද? ඒකෙන් ඉස්සෙල් උදේ 7 ඉඳලා 5 වෙනකම් මෙතන ටිකට් කරන්න. අය කියන්නේ මේ 5න් පස්සේ ඇතුළට යන්න බෑ. 5න් පස්සේ ඇතුළට එන්න බෑ. එතකොට එළියෙන් නෑටත් 5 වෙද්දි ඇතුළට එන්න ඕනද? නෑ. සාමාන්‍යයෙන් අපි ගයිඩ් කෙනෙක් එක්ක ඇතුළු වුණාට පස්සේ ඉතින් අපි කොහොමත් 6ට විතර ගාවෙනකන් ඉන්නේ නෑනේ. 6න් ඉස්සෙල්ලා අපි එනවා. එතකොට එක්කෙනෙක් ටිකට් එකක් කීයක් විතරද? ටිකට් එකක් වෙනවා 125ක් වෙනවා ටිකට් එක. ටිකට් එක. ඒතකොට යනවා නම් අනිවාර්යයෙන්ම ගයිඩ් කෙනෙක් එක්ක යන්න ඕනේ. තනියම යන්න බෑ. සිංහරාජයට ඇතුල් වෙනවා නම් ගයිඩ් කෙනෙක් එක්ක තමයි යන්න ඕනේ. ගයිඩ් කෙනෙක් නැතුව සිංහරාජයට ඇතුල් වෙන්න දෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම ගයිඩ් කෙනෙක් හයර් කරන්න ඕනේ. හරි නැත්නම් මේ ඩේට් එක ෆික්ස් කරගන්නත් අයියා අපිට උදව්වක් දුන්නා. අනිවාර්යෙන් ඔයාලා සිංහරාජ බලන්න එනවනම් මේ අයියාගෙන් අපි contact details පහල දාන්නම්. ඔයාලා මේ අයියාව contact කරගන්න. ඉතින් ඔන්න අපේ දෙනියාය ටුර් එකේ දෙවෙනි දවස් අපි ආවා සිංහරාජයට. ඉතින් දැන් නම් අපි ඉන්නේ බ්‍රාහ්මණ ඇල්ලේ. ඇත්තටම මේක ගොඩක් අනුදුරුදායක තැනක්. මොකද මේක ගැඹුර වෙනවා අඩි 18ක් විතර. ඉතින් මෙතනින් නම් අපිට නාන්න වෙන්නේ නැහැ. හැබැයි මෙතන ලක්ෂණ ලොකේෂන් එකක් තියෙනවා. මොකද මේ වැස්සත් එක්ක මාරම මේ view එකක් තියෙනවා මෙතන. ඉතින් සිංහරාජයට આવොත් ඔයාලට ඉස්සෙල්ලාම බලන්න වෙන තැන තමයි මේ බ්‍රාහ්මණ ඇල්ල.
මේ පසේ හැදෙනටත් වඩා හොඳට මුල් අල්ලලා හොඳට හැදෙනවා. මේ මුල මේ සබන් ගාගමුද? කියන්නේ මේ ගහක කන්දක් වගේද? සබන් නිකන් අකට මේ ගහ තමයි මම සිස්ටම් එක දන්නේ. මේ ගහ. උඹලා අහගත්තේ නෑ. ගිනි හොට මේක පොඩි අරටුවක් තියෙනවා මේක. මේ මේක හාමානේ ගාම දිරන්නේ නැහැ මේක. එතන ගාම දිරන්නේ නැහැ. ලහිරුගේ කෝණ්ඩලි යාළුවෝ ටික අපිට හොඳ වෙල්කම් එකක් දෙනවා මේ අවස්ථාවේදී. මේ ලහිරුගේ යාළුවෝ තමයි මේ. ලහිරුගේ සබන් කැටේ. ලහිරුගේ යාළුවෝ. ලහිරු අපිට දුන්න සබන් මේ කැටේ. ඉන්නේ සබන් කැටේ. ලහිරුගේ සබන් කැටේ. මේ ඉන්න ලොකු එමේ. කොහොමද පේන්නේ නැද්ද? ඒ ඕකට ගාව ගන්න පුළුවන් නේද? මේ ඉතින් යාළුවනේ ඔන්න අපි නුගද කැල්ලට තමයි යන ගමන් ඉන්නේ. ඌරන් වැටුණ ඇල්ලෙන් පස්සේ ඇත්තටම මේකටත් හේතුවක් තියෙනවා. මෙතන උඩ මේ නුග ගස් දෙකක් තියෙනවා. ඒකයි මේකට මේ නුගද කැල්ල කියලා කියන්නේ. අපි මේ කලින් වොයිස් එක කරන්නේ මොකද එතන මේ නොයිස් එක පොඩ්ඩක් වැඩි නිසා සහ මේ අපිට බ්‍රාහ්මණ ඇල්ලේදී ඒකට හේතුව කියන්න බැරුණා බ්‍රාහ්මණ ඇල්ල කියන්නේ ඇයි කියලා. ඇත්තට මෙතන කලින් බ්‍රාහ්මණයෙක් ඉඳලා තියෙනවා මේ නිදානයක් කරගෙන. ඊට පස්සේ මේ ගමේ මිනිස්සු එකතු වෙලා එයාව ඇල්ලෙන් පල්ලෙට දාලා මරලා තියෙනවා. ඒකයි ඒ ඇල්ලට බ්‍රාහ්මණ ඇල්ල කියලා කියන්නේ. යාළුවනේ ඔන්න අපි දැන් ගල්ඔරු ඇල්ලට යන්න හදන්නේ. ඒක ගල් දෙකක් මැද්දෙන් යන්නේ වතුර මොකද මේ ඔරුවක් හැඩයට. ඒකයි ඒකට ගල්ඔරු ඇල්ල කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් අඩි 12ක් විතර යටයි කියලා කිව්වා. ඇත්තට මේ වගේ තැන්වල නම් නාන්න පොඩ්ඩක් අමාරුයි පොඩ්ඩක් ඩේන්ජරස්. නාන්න නැහැ. හැබැයි පීනන්න බෑ අපිට. ඉතින් මේ උඹටත් බෑනේ අකෝ. සතින් විතර බැලී අපි හැමෝටම අනේ ඵලයයි යන්න. ඉතින් ගයිස් අපි හම්බෙමු ගල්ඔරු ඇල්ලෙත්.
ඉතින් ඔන්න යාළුවනේ අපි යන්න හදන්නේ දැන් තට්ටු ඇල්ලට. අර හැම දියැලකටම කතාවක් තිබ්බා වගේ මේකටත් කතාවක් තියෙනවා. හැබැයි මේක මේ අර තට්ටු විදියට කතාවක්ම නෙවෙයි. මේ දියැල තට්ටු විදියට තියෙන නිසා තමයි මේකට තට්ටු ඇල්ල කියලා කියන්නේ. ඉතින් අපි මේකෙන් තම මෙතනදී තමයි අද නාලා අපේ දිවාහාරය ගන්න ඉන්නේ. ඉතින් සුන්දරත්වය විඳිනවා වගේම මේක රැක ගන්නත් අපි දැනගන්න ඕනේ. දැන් බලන්න මෙතන මේ බෝතලයක් දාලා ගිහලා කවුරු හරි මේ වගේ දේවල් නොකළ යුතුයි. මේක අපි ආරක්ෂා කර ගන්න ඕනේ. මේ වගේ දාලා යන ගොඩක් දේවල් අපි මේ බෑග් එකේ ගොඩක් දාලා අරගෙන යනවා පල්ලෙහාට ගිහින් දානවා. අපිට කියන්න තියෙන ඉතින් සිංහරාජ බලන්න එනවා නම් මේකේ තොපි කොලයක්වත් දාන්න එපා. ඔයාලට පේනවා නැති අපි මේකේ කිසියක් තොපි කොලයක්වත් නැහැනේ. මේ දාලා තියෙන හැම දෙයක්ම අපි අරගෙන යනවා. කිසියක් දාන්න එපා. අපි ඉල්ලන්නේ කාගෙනුත් මේ සිංහරාජ බලන්න එනවා වගේම මේක රැක ගන්නත් ඕන. මේ බෝතලයක් නෙමෙයි තොපි කොලයක්වත් දාන්න එපා කියලා තමයි අපි කියන්නේ. මතකයන් විතරක් අරන් යන්න. අපි මේ සිංහරාජය ඇවිදින ගමන් මේ පිටිපස්සෙන් අපේ යාළුවෝ එනවා. අනිත් අය ඉස්සරහින් යනවා. ඇත්තට මේ වටේ view එක. ඔය ඉස්සරහින් යනවා කට්ටිය. යාළුවෝ ගොඩක් ඉන්නවා. උඩලු යාළුවෝ ගොඩක් ඉන්නවද? ලයිරුගේ යාළුවෝ. ඇත්තටම සර්ප්‍රයිස් එකක්. ලයිරු අපිට සර්ප්‍රයිස් කරන්න තමයි මේ යාළුවෝ ගොඩක් ගෙන්නලා තියෙන්නේ. ලයිරුගේ මීටින් එකක් කරා මේ කුඩලු යාළුවන්ට මේ මෙහෙම සෙට් එකක් ගෙනවා මුන්ට මේ ඇටැක් කරලා සූම් මීටින් එකක් ගත්තා. වෙලාවට ලයිරුගේ අම්මා අපිට නිල්සබන් කැටයක් දුන්නේ. නිව්සබන් කැටෙන් තමයි අපි මේ මෙච්චර හරි අදගන්නේ. සතින් යනවා ඉස්සරහින්. කයි අපි ගයිඩ් අයියත් මේ ඉන්නේ අපේ ගයිඩ් අයියා. අපි නම්බර් එක දාන්න අපි නම්බර් එක දාන්න මෙයා හොඳට කියලා දෙනවා. හොඳට කියලා දෙනවා වගේම ඇත්තටම මේ අද වගේ දවසක් බුක් කරගන්න මෙයා ගොඩක් හෙල්ප් කරා. ඉතින් මේ අපි මෙයාගේ contact details දාන්න. ඔයාලා අනිවාර්යයෙන් සිංහරාජ එනවා නම් මෙයාව contact කරගන්න. හොඳ ගයිඩ් එකක් වගේම සත්තු ගැන විතරක් නෙවෙයි ගස් කොළන් ගැන බව කියලා දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මෙයාව contact කරගන්න ඔයාලා සිංහරාජ එනවා. ඔන්න අපේ සිංහරාජ ගමන දැන් ඉවර වෙලා අපි මේ යන ගමන් ලහිරුලා ගෙදෙට්ට. ඉතින් ලහිරුගේ ඊළඟ නැවතුම හොයාගෙන. නැවතුම හොයාගෙන අපි ඉවර වෙද්දි කොහොම හරි එළියට එද්දි දෙක විතර වුණා. ඉතින් හොඳ ගමනක් සහ අපිට හොඳ ගයිඩ් කෙනෙකුත් හම්බුණා. පොර හොඳට විස්තර කරලා දුන්නා. ඉතින් මේ වර්ෂාපතනය දැල්නවා. ලහිරු අපිට අනතුරු ගාව නාන්න බලා වරන් ගියා. ඇත්තටම අපිට උඩ දැන් තමයි අවශ්‍ය වෙන්නේ. ඔව් මේ ඉතින් හොඳ දවසක් වගේම සුපිරි අත්දැකීම් ටිකක් හම්බුණා. දියැලි තමයි වැඩිපුරම බැලුවේ. අපි මේ හැම දියැලක් ගැනම ඔයාලට මේ අර්ථකථනයක් දීලා තියෙනවා වීඩියෝ එකේ. ඉතින් අර මුලින් කිව්වා වගේ මේ අර අපි ඒව යහට මෙහාට දානවා. ඉස්සෙල්ලම කරපුවා ඉස්සෙල්ලම දානවා හට්ට කරපුවා පස්සට දානවා. පස්සට දානවා මේ
දැන් අපි අපේ අර මුලින් කිව්වා වගේ ඉතින් වේදනාවෙන් ඉන්නේ යාළුවනේ. එයාගේ දෝලට කතා කරන නැති නිසා. තින්න සිග්නල් තිබ්බේ නැහැ. ආ එයා තිබුණේ නැහැ. තාම සිග්නල් නැහැ යාළුවේ. මේ ඇත්තටම දෝලට සිග්නල් නැහැ සිංහරාජයට ගියාට පස්සේ තාම සිග්නල් ලාගෙන නැහැ මට නම්. ඒ පණිවිඩේ ඉතින් මේ අද දවස හොඳ දවසක්. ඉතින් thank you ලහිරු අපිට මේ chance එක ලබා දුන්නාට. ඉතින් ඔයාලා සිංහරාජයට යනවනම් අනිවාර්යයෙන්ම ගයිඩ් කෙනෙක් එක්කයි යන්න ඕන. අපේ ගෙදර එන්න එපා. ලයිරුලා ගෙදර යන්නේ නැහැ මම. ඔව්, ලයිරුලා ගෙදර ඉන්න දෙනියා යනවා. හොඳට කන්න මොන දෙනවා. ඒ නැන්දත් මාර හොඳයි. සත්කාර හොඳට ඔව්. අපිට ඒක නිසා හැමෝම ඔයාලා සිංහරාජ එනවා නම් අනිවාර්යයෙන් ලයිරුලා ඉස්සෙල්ලා ලයිරුව සම්බන්ධ කරලා ලයිරුව ළඟට ඇවිල්ලා ආකාශ සත්කාර ඉඳලා සිංහරාජයන් එන්න. ඔව් මේ ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ගමන හොඳයි. ඔයාලට ගයිඩ් කෙනෙක් අනිවාර්යෙන් ඕන වෙනවා මේකට. ඒ නිසා ඔයාලට අර ගයිඩ් එක කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපි කන්ටැක්ට් ඩීටේල්ස් මුලින් කිව්වා වගේ වීඩියෝ එක ආරම්භයේදී කිව්වා වගේ අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දානවා. ඉතින් ගයිස් අපි ඩේ 3 එකෙන් හම්බෙමු.